හයි ළමයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මට මගේ ස්කොලර්ෂිප් එකෙන් ලස්සන වටින ගිෆ්ට් එකක් හම්බුණා. ඉතින් මම හිතුවා ඒක ඕපන් කරනකොට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා හැමෝම දන්න විදිහට මම අවුරුදු 4ක් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයේ ඉගෙන ගත්තා. ඉතින් ඒ මගේ ශිෂ්‍ය ජීවිතය හෙටින් ඉවර වෙනවා. හෙට තමයි අපේ යුනිවර්සිටි එකේ ග්‍රැජුවේෂන් එක තියෙන්නේ. ඉතින් මේක මට රොටරි එකේ ග්‍රැජුවේෂන් එක වෙලාවේදී හම්බුණ ස්පෙෂල් ගිෆ්ට් එකක්. ඒ කියන්නේ මේක හැමෝටම හම්බුණා. මට මේක ගොඩක් ස්පෙෂල්. ඒ නිසා තමයි මම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් මම කලින් චුට්ටක් මේක ඕපන් කරන්න හදලා මට ආයෙ මතක් වුණා වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මොකද මම මේක ඇතුලේ තියෙන දේ දන්නේ නැති නිසා. අපිට රොටරි එකෙන් හම්බුණා වොච් එකක් හම්බුණා. ඊට පස්සේ ලස්සන බැජ් එකක් හම්බුණා. හැබැයි මේක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මට හිතුණා මේක වීඩියෝ කරන්න. මට මේක දීපු වෙලාවේ මම අහුවා මොනවද තියෙන්නේ කියලා. මට කිව්වා ශෂින් එකක් තියෙන කියලා. ඒත් මම දන්නේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු. ඉතින් මට ඒත් එක්කම කියන්න ඕනේ ඔයා ජපාන් වල ඉගෙන ගන්න යුනිවර්සිටි යන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට ස්කොලර්ෂිප් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් සහ ඔයාගේ ලකුණු ඒ සඳහා ප්‍රමාණවත් නම් ඔයාලට මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම දන්න දේවල් තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්නම්. විශේෂයෙන්ම රොටරි එකේ ස්කොලර්ෂිප් එක කියන්නේ අපිට ගොඩාක් වටින ජීවිතේ මැරෙනකම්ම වටිනාකමක් තියෙන ස්කොලර්ෂිප් එකක්. මෙන්න මේක තමයි ඇතුලේ තිබ්බේ. මම බලාපොරොත්තු වුණ දෙයට වඩා වෙනස්. ඒත් මට මේක ගොඩක් වටිනවා. මම හිතුවා අපි ට්‍රිප් ඒ කියන්නේ රොටරි එකෙන් ට්‍රිප් යනවා, එක ඉවෙන්ට්ස් වලට යනවා. මම හිතුවා ඒ වැස්ස ෆොටෝස් මොන හරි දාලා ඒ කියන්නේ නමත් ගහලා තිබ්බනේ එළියේ. ඒ හින්දා අපි ඉන්න ෆොටෝ කියන්නේ මගේ එකේ මමයි තව මගේ යාළුවෝ එහෙම ඉන්නේව තියෙනවද කියලා. ඒත් ඒකේ තියෙන්නේ short and sweet කිව්වොතින් එහෙම you are now part of the Rotary alumni කියලා තමයි තියෙන්නේ. කියන්නේ ස්කොලර්ෂිප් එක ඉවරයිනේ අපි. ඒ නිසා දැන් අපි alumni එකට join වුණා. ඒක තමයි ලියලා තියෙන්නේ. ඉතින් මම expect කරපු gift එක නෙමෙයි. උනාට මට මාරම සතුටුයි මේකට. ඒක ස්ටෑන්ඩ් එකක් විදිහට අපිට තියන්නත් පුළුවන්. මාරම වටිනවා. ඉතින් ඔයාලත් ස්කොලර්ෂිප් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඔයාගේ වටිනාකම හැමදාටම ඉතුරු වෙන තැනකින් ස්කොලර්ෂිප් එකක් ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. බයි.